අයබෝවන් අද අපි අවධානය යොමු කරන්නේ කොත්මලේ පට්ටේ වුණු ටිකක් කනගාටුදායක වෑන් අනතුරක් ගැන ලැබුණු ප්‍රවෘත්ති වාර්තාවකට. මේකෙදි කියවෙන්නේ මගින් 21ක් විතර තුවාල ලැබලා තියෙනවා කියලා. ඉතින් අපි බලමු මේ කොත්මලේ වෑන් අනතුරු කියන වාර්තාවේ ඇතුලේ මොනවද තීරණේ මොනවද වැදගත් කරුණු කියලා. ඔව්. විශේෂයෙන්ම මට හිතුණු දෙයක් තමයි මේ අනතුරු වුණු තැනට කිට්ටුවම මීට කලිනුත් බස් අනතුරක් වෙලා තියෙනවා කියන එක. ඒක ටිකක් හිතන්න ඕනේ කාරණයක් වගේ. ඇත්තටම එකම වගේ ප්‍රදේශයක ආසන්නයේ මේ වගේ සිදුවීම් අයත් වාර්තා වෙනකොට අනිවාර්යෙන් මේ ගැන ඒකේ සිද්ධිය විස්තර විතරක් නෙවෙයි ඒකට බලපාන අනිත් කාරණා ගැනත් අපි ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. ඔව්. වාර්තාවේ තියෙන විදිහට මේ වෑන් රථය ඇවිත් තියෙන බදුල්ලේ ඉඳලා නුවරඑළිය හරහා ඇවිත් අනුරාධපුරේ රාජාංගණයට යන ගමන්ලු ඉඳලා තියෙන්නේ. සෑහෙන දුර ගමනක් නේ. ඔව් දිග ගමනක්. අනතුර වෙලා තියෙන්නේ කොත්මලේ අර බ්ලූම්ෆීල්ඩ් වත්ත කියන පැත්තේදී. බ්ලූම්ෆීල්ඩ් වත්ත. හරි. ඔව්. කලින් කිව්වා වගේ අර පරණ බස් අනතුරක් වුණු තැනට කිට්ටුවලු වාහනේ පාරෙන් ඉවතට පැනලා අඩි 50ක් විතර ගැඹුරු ප්‍රපාතයකට පෙරලිලා. අඩි 50ක්. ඔව්. ඒ වැටිලා තියෙන්නේත් වතු පාරකටලු. අනේ. ඒකනම් සෑහෙන බරපතලයි වගේ. අඩි 50ක් කියන්නේ ලොකු ප්‍රපාතයක්. ඇත්තම. එතකොට මේ තුවාල වෙච්ච අය 21 දෙනාම මුලින්ම අරගෙන ගින් තියෙන්නේ කොත්මලේ ප්‍රාදේශීය රෝහලට. නේද? ඔව් එහෙම තමයි වාර්තාවේ තියෙන්නේ. හරි. නමුත් කොත්මලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඉමේෂ් වීරතුංග මහත්මයා කියලා තියෙන විදිහට ඒ 21කින් 18 දෙනෙක්වම වෙඩිදුර ප්‍රතිකාරවලට ගම්පොළ දිස්ත්‍රික් රෝහලට මාරු කරලා යවලා තියෙනවා. 18 දෙනෙක්වම ගම්පොළට? ඔව්. ඒ වගේම කියනවා ඒ තුවාල ලැබපු අයගෙන් 4 දෙනෙක්ගේ තත්ත්වය නම් ටිකක් බරපතලයි කියලත් වෛද්‍ය නිලධාරිවරයා කියලා තියෙනවා. 4 දෙනෙක් බරපතලයි. හරි. ඒත් මෙතන තමයි අර මං කලිනුත් කිව්වේ ටිකක් පරස්පරයක් තියෙනවා කියලා. මොකද වෛද්‍ය නිලධාරිතුමා හැම කිව්වට පොලිසිය උපුටලා දක්වලා මේ වාර්තාවෙම අගහරියේ කියනවා තුවාල ලැබපු අයගේ තත්ත්වය බරපතල නේ කියලා. එහෙමද? ඔව්. ඇයි මේ එකම සිද්ධිය කියන වාර්තා දෙකක් මෙහෙම එන්නේ? ඒක ඇත්තටම මේ වගේ හදිසි අනතුරු වෙලාවට ඒ කියන්නේ මුලින්ම ලැබෙන තොරතුරු වෙලයි පස්සේ තහවුරු වෙන තොරතුරු වලයි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. සමහර වෙලාවට අර මූලික ප්‍රතිකාර දෙන තැන කරන තක්සේරුවයි වැඩිදුර ප්‍රතිකාර වලට යවුවට පස්සේ රෝහලකදී කරන තක්සේරුවයි අතර වෙනසක් වෙන්න පුළුවන්. ඒකත් ඇත්ත වෙන්නේ නැති. එහෙමත් නැත්නම් සමහර වෙලාවට අර බරපතල කියන එක ඒ කියන්නේ ඒක නිර්වචනය කරන විදිහ පොඩි වෙනසක් වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් මේ තොරතුරු දෙකේ පරස්පරයක් තියෙනවා කියන එක පැහැදිලි. ඔව්. ඒක සටහන් කරගන්න ඕන කාරණයක්. අනතුරට පත්තුණු වෑන් එකටත් හොඳටම හානි වෙලා කියලා තියෙනවා. ඔව් ඒකත් සඳහන් වෙනවා. තරක්ම නෙවෙයි. සමහර වෙලාවට රියදුරු මහන්සිය වගේ දේවල් ඒක බලපන්නටි. එක් ගැනත් හිතන්න වෙනව නේද? අනිවාර්යෙන්ම දිග ගමන් වලදී රියදුරු මහන්සිය විඩාව කියන්නේ එක හරිම බරපතල අවදානම් සාධකයක්. ඔව්. ඒ වගේම අර අනතුරු වුණු තැන මීට කලිනුත් එතන අනතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ ඒ පාරේ ඒ කොටසේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මාර්ග සලකුණු මදිද? එහෙම නැත්නම් පාරේ සැලැස්මේ අවුලක්ද? වගේ දේවල් උත් හිතන්න වෙනවා. මේක නිකන්ම එක සිදුවීමක්ද? නැත්නම් යම්කිසි රටාවක කොටසක්ද කියලාත් බලන්න ඕනේ. එතකොට අපි මේ ටික එකතු කරලා බැලුවත් ප්‍රධාන කරුණු තමයි කොත්මලේ බ්ලූම්ෆීල්ඩ් වත්ත ගාව වෑන් එකක් අඩි 50ක ප්‍රපාතයකට පෙරලිලා 21කට තුවාලයි. ඔව්. ඉන් 8ක් වෙඩිදුර ප්‍රතිකාරවලට ගම්පොළට මාරු කරලා. හරි. තුවාලකරුවන්ගේ තත්ත්වය ගැන වෛද්‍ය මතයයි පොලිස් මතයයි අතරේ පැහැදිලි පරස්පරයක් තියෙනවා. ඔව් ඒකත් තියෙනවා. වාහනයටත් හොඳකම හානි වෙලා ඒ වගේම වැදගත්ම දේ මේ අනතුරු වුණු තැන කලිනුත් අනතුරක් වෙච්ච තැනක්. එතකොට අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ නේද? මොකක්ද? ඒ කියන්නේ එකම තැනක හෝ ඒ කිට්ටුව ආයයත් මේ වගේ බරපතල අනතුරු වෙනවා නම් අපි ඒක නිකම්ම හම්බු සිදුවීම් විතරක් බලනවද? එහෙම නැත්නම් අර කිව්වා වගේ ඒ ප්‍රදේශයේ පාරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රමානුකූලව බලන්න ඕන ගැටලුවක් තියෙනවද? එහෙමත් නැත්නම් අර දිගදුර සේවා රියදුරන්ගේ තත්වයන් ඒ වගේ දේවල් ගැන තව ටිකක් පුල්වලව බලන්න ඕන ප්‍රශ්නක් මතු කරනවද? ඇත්ත. ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්.